ඒක හොඳයි. right. දැන් තමයි මල් වැටෙන්නේ. කේක් කපන්න තියෙන්නේ. එන්න කේක් කපමු. මතකයන් කේක් කපන්නද? හිත පාරවයි. එන්න ඔයාලා කන්නේ. වසන්තේ කොහෙදෝ ගිහින් ජීවිතේ තැනක නැවතිලා මැකියයි පිය සටහන් පාසලෙන් සෙනෙහසක් නැවිදින් ඇවිදින් ගියා මුදු වදන් මතකෙන් ගිලිහි ගියා හසරැල්ල සුළගේ දැවටි ගියාවේ විලුණු සිත පැරුණා රහසේ ආයෙමත් right. හැමදාමත් වගේ මං හිතන්නේ ආයිබෝවන් අද කියන්න අවශ්‍ය නැහැ. වෙනදා ඔයාලයි මං ආයිබෝවන් කියලා පිළිගත්තේ. අද ඔයාලා මාව පිළිගත්තා. බොහොමත්ම සතුටුයි. දරුවනේ අද මං හිතන්නේ ඔයාලා දන්නවා සගේ පන්ති 4ක් තිබුණා 11. මේ වෙද්දී පන්ති 3ක් අවසන් වෙලා තියෙන්නේ. අවසානයේ ඔයාලා තමයි අවසන් කරන්න හිටිය දවස. අඟහරුවාදත් මේ වගේම ලොකු උත්සවයක් ළමයි සූදානම් කරලා තිබුණා. සවුන්දත් එහෙමයි, ඉරිදත් එහෙමයි. හරි පන්ති 4ක ලොකු සෙනගක්. මේ පාරත් මං හිතන්නේ 350 400ත් අතර ප්‍රමාණයක් විභාගයේ ලියනවා සර්ගේ ළමයි. හරි ඒ වගේම මං හිතනවා සර්ට දෙන්න පුළුවන් ලොකුම උපහාරය තමයි ඒකක් අරන් එන එක. හරි මං හිතනවා හැම ළමයාම ඒකට try කරයි. හරි ඒකක් ගන්න හැම ළමයාටම පුළුවන් කියලාත් මං දන්නවා. මොකද දෙන්න තියෙන දේ අය කොහේවත් හංගලා නෑ දරුවෝ. උපරිමයෙන් ඔයාලට දීලා තියෙන්නේ හැම දෙයක්ම. තේනාද හැම පාඩමක්ම උගන්වලා තියෙන එකක්වත් මිස් කරලා නෑ. වගකීමක් සර් ගත්තේ මීට අවුරුදු 2කට කලින් ගත්ත වගකීම හරි ඉවර කළයි කියලා සතුටු වෙන්න පුළුවන්. මං ගුරුවරයෙක් විදිහට සතුටු වෙනවා ඇත්තටම. මොකද මං ඔයාලගේ දවස් අරන් මං අසනීප වෙලා එහෙම නැත්නම් මගේ පෞද්ගලික ගමන් වලට ඔයාලගේ දවස් ඉල්ලුවේ නෑ. හරි හරියටම 10න් පටන් ගත්තා. හරියටම 11න් සිලබස් එක අවසන් කරලා හැම කෙනෙකුටම ලකුණක් හදලා දීලා ඒකට යන්න පුළුවන් තැන හදලා දීලා පන්ති අවසන් වෙන මොහොත. තව විභාගයට තියෙන්නේ හරියටම දවස් 16යි. හරි? ඒක නිසා මම දන්නවා පැටවුණි ඔයාලට උගන්වද්දී සාහිත්‍ය පාඩමක් උගන්වද්දී සර් අවසානයේ හැම පාඩමකම අනුමානයක් හදලා දීලා ඇති. හරි ඒ අනුමානය කොහොමද දුන්නේ කියන එකත් ඔයාලා දන්නවා. තේරෙනවද හැම පාඩමකම අහන්න තියෙන පරාසය අපි කතා කරලා අවසානයේ අහන්න තියෙන තැන අපි කතා කරලා තියෙනවා. ඒ නිසා බයක් වෙන්න දෙයක් නෑ. හරි විභාගයට ඒකක් ගන්නවා කියන එක ඔයාලට සිම්පල් සිංහල වලට ඒකක් ගන්නවා කියන එක. මගේ විෂයට විතරක් ඒ කරගෙන වැඩක් නෑ. මොකද සමහර ගුරුවරු නම් සතුටු වෙයි තමන්ගේ විෂයට ඒ අරන් අනිත් විෂයන් ඔක්කොම B C වුණාම සතුටු වෙන්න පුළුවන්. මගේ විතරක් ඒ කියලා සතුටු වෙන ගුරුවරු ඇති. මට එහෙම සතුටක් නෑ දරුවෝ. මගේ විෂයට විතරක් ඒ වුණොත් මං සතුටු වෙලා වැඩක් නෑ ඔබ අසතුටින් නම්. ඒක නිසා මට අවශ්‍ය ඔයාලා විෂයන් 9ටම ඒ ගන්නවා දකින්න තමයි මං කැමති. මගේ විෂයටත් එක්ක. තේරෙනවද? එතකොට තමයි සතුටු වෙන්නත් පුළුවන්. ගුරුවරයෙක් විදිහට මට සතුටු වෙන්න පුළුවන්. ඔබ සතුටු වෙනවා දැකලා මට සතුටු වෙන්න පුළුවන්.
අර ඒක නිසා සිංහල විෂය විතරක් නෙමේ සියලුම විෂයන් වලට දැන් පාඩම් කරන්න. හරි දරුවනි ඊළඟට හෙටින් පටන් ගන්නෙ පළවෙනිදා. හරි පළවෙනිදාන් පටන් ගත්තාම ආයේ පන්ති එකකටවත් යන්න අවශ්‍යතාවයක් නෑ. තේරෙනවද? ආයේ පන්තිත් නෑ. ගොඩක් පන්ති අයින් වෙලා ඇත්තේ. දැන් ඔබ ළඟ තියෙන සටහන් ටික හැම විෂයකම කලමනාකරණය කරගෙන මේ දවස් 16 බුද්ධිමත්ව ගත කරන්න. නිකර්ණී තප්පරයක්වත් ගත කරන්න යන්න එපා. දීලා තියෙන දේවල් පාඩම් කරන්න. හරි ඒ විභාගය ගැන කියන්න තියෙන්නේ පළවෙනි දවස බිය වෙන්න එපා. පළවෙනි දවස සාමාන්‍ය කරගන්න. මොකද පළවෙනි දවසේ ඔයාලා උදේම යන්න ඕනේ විභාග හෝල් එකට පැයකට කලින්. තේරුණාද? ගිහිල්ලා තමන්ගේ ආසනය වෙන් කරගෙන හරි මානසිකත්වයේ ලිහිල් කරගන්න. ලොකු තෙරපුමක් ඔළුවේ තියාගන්න එපා. හරි පළවෙනි දවසේ ගොඩාක් ළමයි බය වෙනවා. ඒ බය අයින් කරගන්න දෙවෙනි දවස වෙද්දි හරියයි. දෙවෙනි දවස් සිංහල. සය දුන්න දේවල් ඒ විදිහටම භාවිත කරන්න. කියා දුන්න දේවල් ඒ විදිහටම භාවිත කරන්න. සය උගන්වපු දේවල් පේපරේ ඇති. එදාට මාව මතක් වෙයි. තේරුණාද? ඒක නිසා සය මතක් වෙනවා කියලා සය දන්නවා. ඒ නරකකින් නෙමෙයි හොඳකින්. දුන්න දේවල්, තරු දාපු දේවල් හරියටම බලා ගන්න. සයට අවසානයේ කියන්න තියෙන්නේ ඔබ මොන පැත්තෙන් ගමන් කළත් හරි O level හොඳ ප්‍රතිඵලයක් දැම්මත් A level විෂය ධාරාව තෝරද්දී ඔබ ආස කරන විෂය ධාරාව තුල ගමන් කරන්න. ඒක කුමන විෂය ධාරාව වුණත් කමක් නෑ. ඔබ ආස කරන දේ කරන්න පුතේ. තේනාද? ඒක විද්‍යා විෂය ධාරාව වෙන්න පුළුවන්, ගණිත විෂය ධාරාව වෙන්න පුළුවන්, වාණිජ්‍ය විෂය ධාරාව වෙන්න පුළුවන්, කලා විෂය ධාරාව වෙන්න පුළුවන්, තාක්ෂණ විෂය ධාරාව වෙන්න පුළුවන්. නැත්නම් පොදු විෂය ධාරාව වෙන්නත් පුළුවන්. තේනාද? ඔබ ආස කරන්නේ කොයි පැත්තෙන්ද? ඒ පැත්තෙන් ගමන ආරම්භ කරන්න. තේනාද? ගොඩාක් ලෝකේ දිනපු මිනිස්සු දිනලා තියෙන්නේ පුතේ කැමැති දේවල් කරපු නිසා. ඔබ ආස නැති දෙයක් කරන්න ගියොත් පුතේ ඔබට කවදාවත් දිනන්න හම්බ වෙන්නේ නැහැ. මොන විෂය ධාරාවක ඔබ ඉගෙන ගත්තත් පුතේ ඒ ඉගෙන ගන්න දේ හරියට ඉගෙන ගත්තොත් ඔබට මේ ලෝකේ දිනන්න පුළුවන්. ඒ වගේම කවදාවත් අපිට ජීවිතේ දරුවෝ හරි අපි හිතන ජීවිතේ අපිට ලැබෙන්නේ අපි හිතන ජීවිතේ අපිට කවුරුවත් බන්දේසියක තියලා අපිට ගෙනලා දෙන්නෙත් නෑ. මය දරුවනේ ජීවිතේ අපි දිනන්න ඕනි දෙයක්. තේනා දිනන්න ඕනි නම් ජීවිතේ ලොකු කැපකිරීම කරන්න ඕන. සමහරවිට ලොකු කට්ටක් ජීවිතේ කන්න වෙයි. මොකද මගේ ජීවිතේ ඒ දේවල් මං අත්විඳින්න හින්දා ඔබට මේ කියලා දෙන්නේ. තේනාද? ඒ කියන්නේ විශ්වවිද්‍යාලයෙන් අපි එළියට ඇවිල්ලා ඇතර මම ලොකු පෞල් පසුබිමක හැදුන කෙනෙක් නෙමෙයි මං කියලාත් ඇති. හරි පට්ට අසරණ වෙච්ච පවුලකින් ඉපදිච්ච එකෙක්. හරි යන්නේනේ මන් නැතුව ඉඳලා ගොඩට ආපු කෙනෙක්. හරි මේ ගෙන්දගම් පොළවේ විඳින්න පුළුවන් හැම දුකක්ම වින්දා. හැබැයි වින්ද හැම දුකකින්ම මම මගේ ජීවිතේට පාඩම් ඉගෙන ගත්තා. තේනවාද? අපිට කවදාවත් දුප්පත් වෙලා ඉද්දි දරුවෝ කවුරුවත් යාළුවෝ උදව් කරන්නේ නැහැ. ඒක හොඳට ඉගෙන ගන්න. මතකේ තියාගන්න. අපි දුප්පත් වෙන තරමට අපිට යාළුවෝ අඩු වෙනවා. හැබැයි අපි පොහොසත් වෙන තරමට යාළුවෝ වැඩි වෙන්න ගන්න. හරි ඒක නිසා ජීවිතේ අපිට වරදින්න පුළුවන් තැන් ඇති. හැබැයි මේ ජීවිතේ කට්ට කාගෙන කොහොම හරි උඩට එන්න උත්සාහ කරන්න. තේනවාද? මොන වෘත්තියක ගමන් කළත් දරුවෝ මුලින්ම අපිට ලස්සන ජීවිතයක් හම්බ වෙන්නේ. හරි අමාරුවෙන් ජීවිතේ ගොඩ නැගුවොත් විතරයි කවදා හරි ලස්සන ජීවිතයක් හදාගන්න පුළුවන්. හරි ඒක නිසා ඔයාලට අවසාන වශයෙන් කියන්නේ ඔබ ඉගෙනගෙන ඉහළට ගියාම කවදාවත් හරි ආඩම්බරකාරී චරිතයක් වෙන්න එපා. හරි ඔබ මේ නිදහස් අධ්‍යාපනය තුල ඉගෙනගත්ත දරුවෝ හරි රටටත් යමක් කරන්න ඔබේ ජීවිතයත් හරියටම හදාගන්න. හරි ඒ වගේම මිනිස්සු වෙනුවෙන් දුප්පත් මිනිස්සු වෙනුවෙන් යමක් කරන්න පුළුවන් නම් සේවයක් කරන්න පුළුවන් නම් ඒ හැම වෙලාවෙම සේවයක් කරන්න. සයට දැනුම් දෙන්න තියෙන්නේ එච්චරයි. ඒ වගේම ප්‍රතිඵල ආපු දවසට දෙයනේ කියලා කෝල් එකක් දීලා හරි ප්‍රතිඵල කියන්නේ. හරි සයි බලාපොරොත්තුෙන් ඉන්න. එහෙනම් දරුවනේ
හරි අවුරුදු දෙකක ගමන අපි අවසන් කරන මොහොත. සයට දුකයි. හැබැයි ඊට වැඩිය සතුටුයි. මගේ වගකීම මං කරලා ඔයාලා හරි තැනකට පාර කියා දීලා ලොකු ගමනක් එක්කන් ආවා. ඒ ගමනේ දැන් මම නිහඬයි. ඔබ දැන් ඒ ගමන යා යුතුයි. හරි විභාගයේ ආරම්භ වෙනවත් එක්කම ගුරුවරු නිහඬ විය යුතුයි. දැන් ඔබේ අතේ තියෙන්නේ විභාගයේ ගොඩ දාගන්න එක. තේරුණාද? ඒක නිසා මේ දවස් ටික හරියට ගත කරලා ලොකු බලාපොරොත්තුවක් තියාගෙන විභාගයේ ලියන්න ඒකක්ම අරමුණු කරගෙන ලියන්න. මගේ විෂය විතරක් නෙමේ සියලු විෂයන් වලට හරියට පෙනී හිටින්න. එහෙනම් දරුවනේ මං වෙනුවෙන් මේ හරිගස්සපු සංග්‍රහ වලට බොහොමත්ම ස්තුතියි. හැමෝටම මේ නවයක් ලබා ගන්න පුළුවන් වේවායි කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. බොහොමත්ම ස්තුතියි. මතකයන් හිත පාරවයි වසන්තේ කොහෙදෝ ගිහින් ජීවිතේ තැනක නැවතිලා මැකී යයි පිය සටහන්